ආයුබෝවන් ඉන්ෆිනිට් ලැබ් YouTube නාලිකාව අද ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම රන්දුනු මාත් එක්ක අදත් ඉන්නවා මේ සුජිත සර්. මොකද මේ සුජිත සර්ගේ අතේ තියෙන්නේ අද මේ බේනවා දෙකේ ඔව් දෙකේ කරා මොකද්ද මේ කරන්න හදන්නේ? ඔව් කට්ටිය බලනවා ඉතින් මොකද්ද මේ කියලා මේ සෙල්ලමක්ද ගන්නෑ කියලා. පොඩි සෙල්ලමක් වගේ තමයි. ඒ කියන්නේ දැන් මම හිතන්නේ ගොඩක් අය දන්නවත් දන්නේ අපි මේ එදිනා පාවිච්චි කරන මේ වගේ දෙහි නාරං වගේ ලෙමන් ඒ වගේ දේවල් වල මේ කරන්ට් එක තියෙනවා කිව්වොත් විශ්වාස කරනවා. කරන්ට් එක තියෙනවට වඩා මේකෙන් කරන්ට් එක ගන්න පුළුවන් කියලා ගන්න පුළුවන් නේද? ඔව් දැන් අපි හිතන්නේ විදුලිය අපිට විදුලි ධාරාවක් හදාගෙන මේ නිපදවා ගන්න නම් විදුලි ධාරාවක් ඇති කරගන්න නම් මේ විද්‍යුත් කෝෂයක් ඕනි කියලානේ. මේ විද්‍යුත් කෝෂයක් ඇතුලේ වෙන ක්‍රියාවලියට සමාන දෙයක් මේ දෙහිගෙඩියක් ඇතුලේ සිද්ධ වෙනවා නේ. අපිට පෙන්වන්න පුළුවන් මේ දෙහිගෙඩියෙන් කොහොමද විදුලි ධාරාව ඇති කරගන්නේ? අපි අරන් පෙන්නයි මොනේ. ඔව්. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න මෙතන මේ මම දෙහිගෙඩියට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ වගේ තහඩු දෙකක්. එකක් මේ තහඩුවට අපි කියනවා සිංක් තහඩුව, මේ තියෙන කොපර් තහඩුව. එතකොට දැන් මෙතන විශේෂත්වය තමයි මේ කොපර් තහඩුව අපි සම්බන්ධ කරලා තියෙන්නේ මේ ගැල්වෝමීටරේ ධනාංගයට. ඔයගොල්ලන්ට පේනවා මේ රතු පාට වයර් එක තමයි මම සෙට් කරන්න හදන තාම සෙට් කරේ නැහැ. ඒ වගේම මේ කළු පාට වයර් එක කියන්නේ මේක සම්බන්ධ කරලා තියෙනවා මේ කෝෂ් මේ ගැල්වෝමීටර් ඍණාත්මකයට. කියන්නේ මේ කළු කියන්නේ අපි කියන සිංක් තහඩුව ඍණාත්මකයට කොපර් තහඩුව ධනාත්මකයට සම්බන්ධ කරන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ ගැල්වෝමීටරේ මේ දැන් මොකුත් වෙන්නේ නැහැ නේ. මේ කියන්නේ තාම ධාරාවක් කියන්නේ නැහැ. මම මේක සම්බන්ධ කරනකොට මොකද වෙන්නේ කියලා අපි බලමු. ඔර පේනවද මේ පොඩක් හෙල්ලෙනවා මේ අයි බලන්න. එනවා මේ ස්ක්‍රේට් කරනකොට මේ කටු පොඩි චලනයක් සිද්ධ වෙනවා. නේද බලන්න. ඉතින් චලනයක් සිද්ධ වෙනවා. චලනයක් වෙනවා කියන අදහස් වෙන්නේ මොකද්ද? මේක අහා ධාරාවක් කියන්නේ දැල්ලොමීටි හරහා ධාරාවක් කියන්නේ කියන එක තමයි. ඒතකොට මේ ධාරාවක් කියන්න ඔය පේනවාද කිසිම කෝෂයක් සම්බන්ධ නැහැ මේ දෙහිගෙඩි විතරේ සම්බන්ධ කරේ. කියන්නේ මේ දෙහිගෙඩියෙන් හරහා එතකොට විදුලි ධාරාවක් නිෂ්පාදනය කරනවා කියන කොට හිතන්න පුළුවන්. ඔව් දැන් එතන දෙහිගෙඩිය තුල දෙහිවල තියෙනවා සිට්‍රික් අම්ලයනේ අම්ලයක් තියෙනවා. ඒ වගේම මෙතන කොපර් සහ සිංක් කියන ලෝහ තියෙනවා. එතකොට එතනදී උනේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා විද්‍යුත්ය ජනනය වීමක්. ඒ කියන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඕක තමයි මේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කිරීමේ මේ සරලම අවස්ථාව. ආරම්භක අවස්ථාව. කියන්නේ අම්ලයක් සහ එකිනෙකට වෙනස් ලෝහ දෙකක් පාවිච්චි කරලා විද්‍යුත් ධාරාවක් ජනනය කරගන්න අවස්ථාව. මේක මේ ඒ හින්දා මේකට කියනවා සරල කෝෂය කියලා. දැන් අපි පාවිච්චි කරන සරල දෙයක් නේ පොඩක් හිතන්න පුළුවන්. ඔව්. එතකොට දැන් මෙතන මේ ඔය දැන් අපි දැන් පාවිච්චි කරන වියලි කෝෂ, එතකොට විවිධ බැටරි වර්ග නේ. මේ හැම එකකම උපත සිද්ධ වෙන්නේ ඔන්න ඔතනින්. අර අම්ලයක් ලෝහ දෙකක් එක්ක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා විද්‍යුත් ශක්තිය ජනනය වීම. ඔව් දැන් මේක පැහැදිලි කරගන්න, ඒක දැන් වඩා හොඳින් පැහැදිලි කරගන්න අපි ගාව තියෙනවා මේ තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක්. ඒ වගේම සිංක් තහඩුවක් සහ කොපර් තහඩුවක්. දැන් අපි බලමු මේ දෙක මේ ද්‍රාවණයේ ඉල්වලා කොහොමද ගැල්වනෝමීටරේ සිද්ධ වෙන වෙනස කියන එක. ඔව් දැන් එතන මම දාන්න හදන්නේ මෙන්න මේ කොපර් තහඩුව සිංක් තහඩුව මේ අම්ල ද්‍රාවණ ඉල්ලන්න හදන්නේ. බලන්න මේ ගැල්වනෝමීටරේ කටුව දිහා. නේ ලොකු උත්ක්‍රමණයක් දක්වනවා. ඉතින් හොඳ විදුලි ධාරාවක් ලැබෙනවා. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔව් දැන් මෙතනදී අපි බලමු මේ සිද්ධ වෙන මේ රසායනික ප්‍රතික්‍රියා සහ ඒහා සම්බන්ධව සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන. දැන් අපි මෙතන ලෝහ දෙකක් ගත්ත එකිනෙකට වෙනස් සිංක් සහ කොපර්. දැන් මේ ලෝහ දෙකෙන් එකක් සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් තියෙනවා, අනිත් එක පහළින් තියෙන ලෝහය. මේ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් තියෙන ලෝහය තමයි සිංක්, පහළින් තියෙන ලෝහය තමයි කොපර්. ඔබට මතක ඇති අර විද්‍යුත් විච්ඡේදනයේදී අපි ඇනෝඩයයි කැතෝඩයයි හඳුනගන්න විදිහ ඔබට ඉදිරිපත් කළා. කෝෂයේ ධනාග්‍රේ සම්බන්ධක ඇනෝඩය,
කෝෂයේ ඍණාග්‍රේ සම්බන්ධයක කැතෝඩය කියලා. ඒ වගේම දැන් මේ ඉලෙක්ට්‍රෝඩ දෙකෙනුත් ඇනෝඩයයි කැතෝඩයයි හඳුනා ගන්න අපි දැනගන්න ඕනේ. ඒකේ සක්‍රියතා ශ්‍රේණියේ දැන් මේක කෝෂ නැහැනේ. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් තියෙන ලෝහය ඇනෝඩ්. ඒ කියන්නේ සිංක් තමයි මොකද්ද? ඇනෝඩ්. සක්‍රියතා ශ්‍රේණියේ පහළින් තියෙන ලෝහය කැතෝඩ්. ඒ කියන්නේ කොපර් තමයි කැතෝඩ්. ඇනෝඩේදී ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. කැතෝඩේදී ඔක්සිහරණයක් වෙනවා. ඒ කියන්නේ කොපර් මේ ඉලෙක්ට්‍රෝඩයේ අසලදී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එතකොට මේ පිට වෙන සිංක් ලෝහයෙන් පිට වෙන ඉලෙක්ට්‍රෝන මේ බාහිර පරිපථය ඔස්සේ ගිහින් තමයි මේ කැතෝඩයට යන්නේ. එතකොට මෙන්න මේ බාහිර පරිපථය ඔස්සේ ඉලෙක්ට්‍රෝන යාමෙන් තමයි විදුලි ධාරාව ජනනය වීම. අතර විදුලි ධාරාව කියන්නේ තෙත්තන මේකට තමයි. ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමකට තමයි. ඔව්. එතකොට හොඳට මතක තියාගන්න. ඇනෝඩයේ සිට කැතෝඩයේ පැත්තට මේ බාහිර පරිපථය ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඔව්. එතකොට අපි කියනවා ඉලෙක්ට්‍රෝන යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට විදුලි ධාරාව යනවා. එතකොට දැන් සිංක් සිට කොපර් දක්වා ඉලෙක්ට්‍රෝන ටික යනවා. කොපර් සිට සිංක් දක්වා ධාරාව විදුලි ධාරාව ඇති වෙනවා. එහෙනම් කොපර් තමයි මේ තියෙන කෝෂයේ මේක කෝෂයක් නේ. කෝෂයේ ධනාග්‍රය. කෝෂයේ ධනාග්‍රය කොපර් ඍණාග්‍රය. ඒ නිසා තමයි ඔබට මේ පැත්ත දැන් කොපර් ඉඳන් සිංක් වල යන නිසා තමයි මේ පැත්තට කටු කරන්නේ. ඔව්. දැන් ඒකත් බලන්න. ආයෙත් දැන් අපි මේක දාලා බැලුවොත් අපිට පේනවා ගැලුනෝමීටරේ කටුව යන්නේ මේ දකුණු පැත්තට. ඒ කියන්නේ කොපර් සිට ධාරාව විදුලි ධාරාව යන්නේ රතු පාට ඉඳලා කළු පාට පැත්තට. ඒ කියන්නේ ඒකත් බලන්න. කොපර් ධනාග්‍රේ විදියට සිංක් ඍණාග්‍රේ විදියට ක්‍රියා කරනවා. දැන් එන ඔබ මේකෙදි දන්නවා ඇනෝඩේ කැතෝඩේ හඳුනා ගන්න විදිය සහ ධන සහ ඍණාග්‍ර හඳුනා ගන්න විදිය. දැන් ඇනෝඩේ සිංක් කැතෝඩේ කොපර් ඒක හඳුනාගත්තේ ඔබ සක්‍රියතා ශ්‍රේණිය ඇසුරින්. ඒ වගේම මේකෙදි අර අර්ධ ප්‍රතික්‍රියා ලියන්නත් දැන් 11 ශ්‍රේණිය දරුවෙකුට නම් පුළුවන් වෙන්න ඕනේ නේ. සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරලා සිංක් ධන ආයන හැදෙනවා. දැන් කොපර් ඉලෙක්ට්‍රෝඩයේ අසලදී මේ ද්‍රාවණයේ තියෙන සල්ෆියුරික් අම්ලයනේ තියෙන්නේ. ඒකේ තියෙන හයිඩ්‍රජන් ධන ආයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. එතකොට මේකේ අවසානයේ මේක දැන් අපි දීර්ඝ වේලාවක් තිබ්බොත් ටික ටික මොකද වෙන්නේ මේ සිංක් ඉලෙක්ට්‍රෝඩයේ ෂේ වෙලා යනවා. කොපර් ඉලෙක්ට්‍රෝඩයේ අසලින් හයිඩ්‍රජන් වායුව පිටවීම සිද්ධ වෙනවා. එතකොට විද්‍යුත් රසායනික කෝෂ කියන එක යටතේ ඔබ මේ කරුණු ටික දැන ගැනීම ප්‍රමාණවත් වෙනවා. හොඳට මතක තියාගන්න මෙතන සිද්ධ වෙන ශක්ති පරිවර්තනය නේ. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙන්න තමයි විද්‍යුත් රසායනික කෝෂ හදලා තියෙන්නේ. දැන් විද්‍යුත් විච්ඡේදන කෝෂ හදලා තියෙන්නේ විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පත් වෙනවා. මේක හදලා තියෙන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය පරිවර්තනය වීම. ඒ හින්දා ඔබ ඉගෙන ගන්නකොට විද්‍යුත් විච්ඡේදන කෝෂ සහ විද්‍යුත් රසායනික කෝෂ අතරේ සම්බන්ධය දැනගන්න ඕනේ. විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී අපි විදුලිය සපයලා රසායනික පර්යාස කරනවා. විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය වෙනවා. මේකෙදි රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. අනිත් ඒවා සමානකම් තියෙනවා. ඇනෝඩේ කැතෝඩේ හඳුනා ගන්න එක ඒක මේකෙදි වෙනස්. ඇනෝඩේ සක්‍රියතා ශ්‍රේණිය ඉහළ ලෝහය, කැතෝඩේ පහළින් ඉහළ ලෝහය. විද්‍යුත් විච්ඡේදන කෝෂයක නම් ඇනෝඩේ කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධයක, කැතෝඩේ ඍණාග්‍රයට සම්බන්ධයක. ඊට පස්සේ ඉතුරු ඒවා හැම එකක්ම සමානයි. ඇනෝඩේදී ඔක්සිකරණය, කැතෝඩේදී ඔක්සිහරණය. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම, ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. අද දවසේ අපි මේ විද්‍යුත් රසායනික කෝෂය පිළිබඳ ඉදිරිපත් කරපු වීඩියෝ තුලින් ඔබ තවත් ඉදිරියට යන්න නැති කියලා අපි හිතනවා මේ විද්‍යුත් රසායනය කියන සංකල්පයත් එක්ක. මොකද විද්‍යුත් රසායනයේදී විද්‍යුත් ශක්තිය සහ රසායනික ශක්තිය අතරේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය තමයි ඉදිරිපත් කරන්නේ. විද්‍යුත් විච්ඡේදන කෝෂවල ඔබ කීපයක් මේක දැක්කා. ඉතින් විද්‍යුත් රසායනික කෝෂයකින් ඒක දැකලා දැන් ඔබ සම්පූර්ණ දැනුම තහවුරු කරගන්න ඇති කියලා අපි දැනුමක් දැනට විශ්වාස කරනවා. එතකොට මේ ඉදිරිපත් කරපු මේ වීඩියෝස් මාලාවෙන්ම ඔබට විද්‍යුත් රසායනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් ඔබ තවදුරටත් අපේ මේ channel එකේ කරදී සිටින්න තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද ඔබට ඉතාම වැදගත් මේ ඔබ
ඔබගේ අධ්‍යයනයන් සඳහා ඒ වගේම දැනුම සඳහා ඉතා වැදගත් වීඩියෝස් අපි ඉදිරියටත් අරගෙන එනවා. අලුත් දේවල් ගොඩක් කරන්න අලුත් බලාපොරොත්තු දේවල් වෙනස් දේවල් ඉදිරියට අපි ජීව විද්‍යාව පැත්ත නෙමෙයි ඒ වගේ හැම පැත්තම හැම පැත්ත නව නිපැයුම් පැත්ත ඔබට ළඟා කරගෙන එන්න උත්සාහ කරනවා. එහෙමනම් අද අපි සමග රැඳී සිටියාට ඔබට බෙහෙවින් ස්තුතියි. ආයුබෝවන්. Subscribe to my channel.